සමිරානෝ මගේ ගෙදරාවේ මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. අන්තිම දක්වා ස්ථීරව සිටින්නා ගැලවෙන්නේය. අද සුනාමියක් ලංකාවට ඇවිල්ලා වසර 21ක්. ඒ වගේම තමයි ඔබට ආරාධනා කරනවා යම් කිසි විදිහකට මෙනෙහි කරන්න. මේ පහුගිය සති කිහිපය ඇතුලේ අපිට තවත් ව්‍යසනයක්, ස්වභාවික ව්‍යසනයක්. ඇයි මෙහෙම වෙන්නේ? මොනවද මේ සලකුණු අපිට කියන්නේ? ඔබ එකිනෙකත් එක්ක සමාදානෙන් ජීවත් වෙන්න වෙනවා. වෛරය, පරිගැනීම, හිතුවක්කාර මුරණ්ඩු ගතිගුණ, ආත්මාර්ථකාමී සිතුවිලි, ගොඩ ගහ ගැනීම, එකතු කර ගැනීම, කෑදරකම, මේවා නේද ඔබේ මගේ ජීවිතයේ තුවාල බවට පත් වෙලා තියෙන්නේ. වතුර ආවා, ගෙවල් වල බඩුහුට්ටු අරගෙන ගියා, මඩ ගෑවුණා, අයින් කරන්න සිද්ධ වුණා, පුච්චන්න සිද්ධ වුණා. සමහර එකතු කරගත්තු බඩු නැති වුණා. ආශාවෙන් ලං කරගත්තු දේවල් එහා ගෙදර කෙනාට නැහැ. නමුත් මට වැඩියුත් කියනවා මම බෙදාගත්තද? මෙනෙහි කරලා බලන්න. අද ඔබට නම් හෙට මටත් ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා අද අපි විශේෂයෙන් යාඥා කරමු මේ වින්හැයියට මුහුණ දීපු, ඒ වගේම තාමත් අමාරුවෙන් ගොඩ යන්න පෙරදරන අපගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සහ ඔබ ළඟ තියෙන මොනයම් දෙයක් හෝ බෙදා ගන්න. රැස් කිරීමේ චේතනාව නැති කරලා දාන්න. ඔබට දිස්වේටයි.